කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරලා ඊට පස්සේ කස්ටමර් අපි ලෝන් ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ මේ ලෝන් ඇප්ලිකේෂන් එක අප්‍රූවල් ලෙවල්ස් වලට යනවා. ඒ අපි අප්‍රූවල් ලෙවල්ස් වලට යන විදිය අපි දැන් බලමු. අපි මේ EFS ERP සිස්ටම් එකේදී CM, ACT, LND, PWN කියලා තියෙනවා. අපි එතෙන්දී මම ඔයාලට පෙන්නන්න මේ LND එකට ගිහිල්ලා ලෝන් ඇප්ලිකේෂන් ගියාට පස්සේ මෙතනදී මේ තියෙන මම ක්‍රියේට් කරපු කස්ටමර්. මේ කස්ටමර් එකේ අපි දැන් බලමු මේ ලෝන් අප්‍රූව් කරන්න ගිහින් තියෙන විදිය. එතනදී මේ හරි ලකුණ තියෙනවා. ඒ තියෙන තැනට යනවා. එතන පෙන්නනවා pending approvals කියලා. view all pending approvals කියන තැනට යන්න. ඊට පස්සේ මේ විදිහට තමයි මේ ඉන්ටර්ෆේස් එක වෙන්නේ. අපි මුලින්ම අපි ලෝන් එකක් අප්‍රූව් කරන්න අපේ ලෝන් එක ක්‍රියේට් කරලා ලෝන් එක ඇප්ලයි කරාට පස්සේ මුලින්ම යන්නේ MO අප්‍රූවල් එක. මාකටිං ඔෆිසර්. මේ තියෙන්නේ ඒ ඉෂුව. මම දැන් දාපු අපේ කස්ටමර්ගේ ලෝන් එක. මේ ලෝන් එකේදී මුලින්ම MO ඊට පස්සේ CRO ඊට පස්සේ බ්‍රාන්ච් ඊට පස්සේ රීජනල් මැනේජර් ඊට පස්සේ CCT ඊට පස්සේ ෆයිනල් ඊට පස්සේ ready to issue. මේ විදිහට අපේ සම්පූර්ණ ලෝන් එක පියවරෙන් පියවරට යනවා. මුලින්ම බලමු දාවින්ද ඉසුරු කියන එක නාගෙන අපි මෙතන මේ තියෙන view option එකට ගිහිල්ලා view කරලා බලමු කාගාවද ඒක pending තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක අපේ මේ ලෝන් එක දැන් ඊළඟට අපිට අප්‍රූව් කරන්න තියෙන මිතුෂාන් ආරි කියන මාකටිං ඔෆිසර් ගාවට තියෙනවා. අපි දැන් මේක අප්‍රූව් කරගන්න බලන්න. මේ විදිහට අපි අපේ ප්‍රෝ ලෙවල් වලට ගියාට පස්සේ මෙතන අපේ දැන් මම මේකේ මෙතුෂාන් ආර් කියන කෙනාගේ ලොගින් එකට එයාගේ ලොගින් එකට ගියාට පස්සේ මෙයාට මෙන්න මෙතන මේ තියෙන නොටිෆිකේෂන් ලකුණ තැන තියෙනවා pending approval කියන information. ඒ information එකට ගියාට පස්සේ loan applications number එක මෙතන තියෙනවා. අපි ඊට බලන්න මේ තියෙන අපි select කරගන්න අපේ මගේ customer ඉසුරු ඒ කියන එක අපි ඊට පස්සේ මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක සම්පූර්ණ වෙන්නේ. ඒ ඉන්ටර්ෆේස් එකේදී අපිට එයාගේ ලෝන් එකේ ඩීටේල්ස් ටික කොච්චර ලෝන් එකේ කරනවා කොච්චර මාස ගණනක් තියෙනවද එයා පේමන්ට් එක ගැන විස්තර ටික සම්පූර්ණ මෙතන තියෙනවා. ඒ වගේම මෙතනදී තියෙනවා හෝම් විසිට් සෙල්ෆි, බිස්නස් ෆොටෝස්, ක්‍රෙඩිට් සෙල්ෆි ඒ විදිහට අපි කස්ටමර්ට සම්පූර්ණම කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කරලා ලෝන් එකේදී ලෝන් අප්‍රූවල් ඇප්ලිකේෂන් එකේ තියෙන ඩීටේල්ස් ටික මෙතනදී කරෙක්ට් ද කියන අපි කර දේවල් ටික හරිද කියන දේ තමයි මෙතනදී බලන්නේ. ඉතින් අපි දැන් හෝම් විසිට් සෙල්ෆි එක මෙතනදී හරි නම් හරි නැත්නම් වැරදි කියන එක අපිට දාන්න පුළුවන්. මෙතන අපි මේ විදිහට දාගෙන යනවා. මෙතනදී අපි කස්ටමර් කෙනෙක්ගේ රිජෙක්ට් කරලා දැන් මෙතන අපි ඔක්කොම ඕකේ නම් ඕකේ කරාට පස්සේ මේ විදිහට චෙක් කියන බටන් එක එනවා. අපිට ඒතර අපි ඒ කස්ටමර්ව චෙක් කරලා ඉවරයි. ඒ කියන දේ තමයි මෙතනදී අපිට පෙන්නන්නේ. මෙතන මේ කස්ටමර් මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් වැරදි නම් අපිට මේ රිජෙක්ට් කියන එක දාලා රිජෙක්ට් කරලා එයාව රිජෙක්ට් කරන්න පුළුවන්. ඒතර රිජෙක්ට් කරාට පස්සේ මේ කස්ටමර් ආපහු බෑක් වෙනවා. ආපහු පිටිපස්සේ දැනට යනවා. එතකොට එතනදී තමයි දැන් මම මේ ආගේ ඔක්කොම ඕකේ තමයි දුන්නේ. ඒකට මෙයා මෙතනදී අපිට ඊට පස්සේ එනවා අපි මේක ඕකේ කරපු ඩේට් එක දාන්න. මෙතන ඩේට් එකක් දාගත්තා. ඊට පස්සේ චෙක් කරනවා. ඊට පස්සේ මේ විදිහට බලන්න document check successfully. අපි අතින් document එක අපි successfully කියන මේ විදිහට පොළ පාටට එනවා. ඊට පස්සේ අපි මේක විදිහට ගිහින් බලමු. දැන් අර මාකටිං ඔෆිස් එකේ තිබ්බ මෙතන එකක් කියලා පෙන්වුවා. ඒක තමයි මේ CRO මේ තියෙන්නේ. ඒ ඉසුරු මේක මේ විදිහට CRO මේ විදිහට හැම කෙනාගේම ස්ටෙප් බයි ස්ටෙප් ඒ ඉන්න
IT ඔෆිසර් අනිවාර්යයෙන්ම මේ විදිහට කෙනාගේ මේ ඩීටේල්ස් ටික කරෙක්ට් කියන එක බලලා අප්‍රූව් කරාට පස්සේ ඉස්සරහට මේ විදිහට අප්‍රූවල් ස්ටේටස් එක දැන් අර මම කලින් මුලින්ම ක්‍රියේට් කරපු කෙනා මේ ඊට පස්සේ ලෙවල් 1 එකේ අප්‍රූවල්. එතන මෙහාගේ මේ ලෙවල් 1 අප්‍රූවල් එකේදී මේ චෙක් කරපු නිසා තමයි මෙතන චෙක් කියලා වෙලා. ඊට පස්සේ ලෙවල් 2 මේ විදිහට ඉස්සරහට යනවා.